හෙල්ලෝ බොයිස් ඔයගොල්ලෝ අදත් මේ එකහු වෙලා ඉන්නේ වෙනදා වගේම චන්නමේනියා YouTube channel එකත් එක්ක. අද වීඩියෝ එක ගැන අහලා තියෙන්නේ චන්න මාස්සෙක්ගේ මේල් ෆීමේල් හොයාගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ගැහණු පිරිමි බව ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් තමයි ස්නේක් හෙඩ්ලගේ ගැහණු පිරිමි හොයාගන්න බෑ. මේ වීඩියෝ එකට පාදක වුණේ කවුද නම චතුරංග ජයනාත 49.40 කියන එක්කෙනා වීඩියෝ එකක් ඉල්ලලා තිබ්බා මේල් ෆීමේල් හොයාගන්න විදිහ. ඒ කමෙන්ට් එකේ හින්දා තමයි මට අදහස ආවේ මෙහෙම වීඩියෝ එකක් කරන්න ඕන කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට. පළවෙනි ක්‍රමය තමයි ස්නේක් හෙඩ් මාළුවාගේ ඔළුව දිහා බලලා. පිරිමි සතෙක්ගෙන ඔළුව ටිකක් V shape එකක් තියෙනවා. ඔය රූපේ පේනවා ඇති. පිරිමි සතාගේ V shape එකක් තියෙනවා. ගෑනු සතාගේ තියෙන්නේ U හැඩයට. ඒ කියන්නේ ටිකක් පෘෂ්ඨිමත්ව V හැඩයට තමයි ගෑනු සතාගේ ඔළුව තියෙන්නේ. ඔය දෙවෙනි රූපෙනුත් පේනවා ඇති හොඳටම ඔය ඩයග්‍රෑම් එකක් වගේ තියෙන්නේ. ඇත්ත මාළුවෝ දෙන්නෙක්ගෙත් අන්තිමට කම්පයා හදලා තියෙනවා. ඔය දැන් ඔය පේනවා ඇති ඔයගොල්ලන්ට ඇත්ත මාළුවෝ දෙන්න. ඇත්ත මාළුවෝ දෙන්නයි උඩ ඉන්නේ පිරිමි සතා, යට ඉන්නේ ගැහැණු සතා. උඩ ඉන්න පිරිමි සතාගෙත් V shape එකට තමයි ඔළුව තියෙන්නේ. යට ඉන්නේ ගැහැණු සතා. ඒ සතාගේ තියෙන්නේ U shape එකට. ටිකක් ඔළුව මහතට තියෙන්නේ ගැහැණු. දෙවැනි ක්‍රමය තමයි මාළුවාගේ වරාල් වලින්. ඔයගොල්ලන්ට මේ රූපේ පේනවා ඇති. පළවෙනියට ඉන්නේ ගැහැණු සතෙක්. දෙවෙනියට ඉන්නේ පිරිමි සතෙක්. ගැහැණු සතාගේ පිරිමි සතාට වඩා ටිකක් වරාල් වල පාට එහෙම පොඩ්ඩක් අඩුයි ෆේඩ් වෙලා වගේ. ඒ වගේම තමයි ඊළඟ රූපයෙන් ඔයගොල්ලන්ට පෙන්වන්නම් පිරිමි සතාට වඩා ගැහැණු සතාගේ වරාල් පොඩි. ඒ කියන්නේ පෘෂ්ඨිමත් බවින් වරාල් පෘෂ්ඨිමත් බවින් අඩුයි. ඔය ඊළඟ රූපේ පේනවා ඇති ඔයගොල්ලන්ට යට ඉන්නේ පිරිමි සතා, උඩ ඉන්නේ ගැහැණු සතා. යට අර වර්ල එහෙම පිරිමි සතාගේ ටිකක් ලොකුයි, ගැහැණු සතාගේ පොඩි. ඒකෙනුත් අඳුර ගන්න පුළුවන් ස්නේක් හෙඩ් මාළුවන්ගේ ගැහැණු පිරිමි. තුන්වෙනි ක්‍රමය තමයි මාළුවගේ ගුද මාර්ගයේ විවරය. ගුද මාර්ගයේ විවරය ගත්තොත් එහෙම ෆීමේල් සතාගේ ලොකුවට තියෙයි. ඒ කියන්නේ එළියට නෙරා ඇවිල්ලා තියෙනවා. මේල් සතාගේ පොඩියට දිගටියට තමයි තියෙන්නේ. ඔය ඊළඟ රූපෙනුත් පේනවා ඇති ඔය ඉන්නේ මේල් සතෙක්. මේල් සතාගේ පොඩියට දිගටියට තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන රූපේ තියෙන්නේ ෆීමේල් සතෙක්. ෆීමේල් සතාගේ එළියට නෙරලා වගේ ටිකක් විශාලත්වයෙන් යුතුව බලා ගන්න පුළුවන්. හතරවෙනි ක්‍රමය තමයි මාළුවාගේ පාටින්. ඒ කියන්නේ කලර්ස් වලින්. මාළුවා කලර්ස් ගත්තොත් එහෙම පිරිමි සතාගේ ටිකක් තද පාටකුත් ගැහැණු සතාගේ ටිකක් ලා පාට මේ හුරු පාටකුත් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ ක්‍රමයෙන් ඔයගොල්ලන්ට මාළු ගොඩක් ඉන්න තැනකදී ඒ කියන්නේ කමියුනිටි ටැංක් එකකදී වගේ මේල් ෆීමේල් හොයාගන්න පුළුවන්. පස්වෙනි ක්‍රමය තමයි මාළුවාගේ පැටර්න්ස් වලින්. ඒ කියන්නේ මොනවද වර්ණය විහිදලා තියෙන ආකාරය. ඒ කියන්නේ රටාව වලින්. මේක විශේෂයෙන්ම ගත්තොත් එහෙනම් මේල් සතාගේ පැටර්න් ගොඩක් බලා ගන්න පුළුවන්. ඔය යට ඉන්නේ මේල් සතෙක්, උඩ ඉන්නේ ෆීමේල් සතෙක්. මේල් සතාගේ විශේෂත්වය තමයි පැටර්න්ස් හොඳට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ලස්සන මාළුවා වෙන්නේ ස්නේක් මේ හෙඩ් වර්ගයෙන් ගත්තොත් එහෙම පිරිමි මාළුවා. ඔය ගෝල්ඩන් කෝබ්‍රා පෙයා එකෙත් බලා ගන්න පුළුවන්. ඔය යට හරියේ ඉන්නේ පොඩි ඔළුවක් තියෙන එකනා තමයි මේල් සතා, උඩ ඉන්නේ ගැහැණු සතා. මේල් සතාගේ හොඳට පැටර්න්ස් ටික පේනවා. ඒ කියන්නේ පාට හොඳයි, ගොඩක් පැටර්න්ස් ලස්සනට බලා ගන්න පුළුවන්. ගැහැණු සතාගේ අක්‍රමවත් පැටර්න්ස් තමයි තියෙන්නේ. මේ ඉන්නේ චන්න බ්ලිහාරි පෙයා එක. මේකෙත් යට ඉන්නේ ගැහැණු සතා, උඩ ඉන්නේ පිරිමි සතා. පිරිමි සතාගේ පාට අඳුරුයි. ඒ වගේම හොඳ පැටර්න්ස් ටිකක් බලා ගන්න පුළුවන් කලර්ස් එක්ක. යට ඉන්නේ ගැහැණු සතාගේනේ. ගැහැණු සතා හින්දා එයාගේ කලර්ස් පොඩ්ඩක් අඩුයි. ඒ වගේම පැටර්න්ස් ගොඩක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. අවසාන කාරණය තමයි කියන්නේ 6 වෙනි කාරණය තමයි මාළුවාගේ සයිස් එක. සයිස් එකෙන් ගත්තොත් එහෙම ඕනිම ස්නේක් හෙඩ් වර්ගයක පිරිමි සතා පොඩි, ගැහැණු සතා ලොකුයි. ඔය බ්ලිහාරි පෙයා එකෙත් බලා ගන්න පුළුවන්. උඩ ඉන්න ගැහැණු සතා ලොකුයි, පහළ පිරිමි සතා පොඩි. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි ගැහැණු සතාගේ බඩේ හැම පොඩ්ඩක් නෙරලා වගේ තියෙනවා මේල් සතාගේ. එහෙනම් යාළුවනේ අදට මෙතනින් වීඩියෝ එක ඉවරයි. නැවතත් හොඳ වීඩියෝ එකකින් හම්බෙමු. ඒ වගේම ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න.
ඊළඟට ඕනේ මොන වීඩියෝ එකද කියන්නේ මොකක් ගැනද කියලා දෙන්න ඕනේ කියලා. එහෙනම් බොයිස් අදට වීඩියෝ එක ඉවරයි. ගිහින් එන්න ලයික් එකක් දාලා සබස්ක්‍රයිබ් කරලා ඉවරලා කමෙන්ට් එකක් දාලා ඉවරලා ෂෙයා කරගෙන යන්න. එහෙනම් ඔක්කොටම good luck.